ලස්සන ගම්මානයේ හරිම ලස්සන මායා ගසක් තිබුණා. මේ ගස තමයි ගම්මානයේ හදවත වුණේ. ගමේ හැමෝම මේ ගහට ගොඩක් ආදරේ කළා. ඒ වගේම හැමෝම හරිම සතුටින් සමගිව ජීවත් වුණා. ඒත් හෙමින් හැමදේම වෙනස් වුණා. යාළුවෝ රණ්ඩු වෙන්න ගත්තා. හේයි! ඇයි මගේ පාරට කුණු දාන්නේ? මට සද්ද දාන්න එපා. ඔයත් මගේ පාරට කුණු දැම්මනේ. ගම පුරාම කුණු දාන්නත් ගත්තා. කාටවත් දැන් මේ ගහ ගැන මේ පරිසරය ගැන කිසිම ගාණක් නැහැ. අන්තිමේදී මායාගස හරිම දුකෙන් තමන්ගේ ඇස් පියා ගත්තා. ඒත් පීච් නංගි මායාගස ගැන දුක් වුණා. අනේ මායාගසට මොකද වුනේ? ඇයි මේ විදියට කොළ හැලෙන්නේ? මායාගස නිහඬ වෙද්දී මුළු ගම්මානයටම ඒක තදින් දැනුණා. මල් පරවෙන්න ගත්තා. දොළ පාරේ වතුර අඩු වුණා. නැවුම් පළතුරු පවා වේලෙන්න ගත්තා. අනේ දෙයියනේ, මගේ ස්ට්‍රෝබරි වලට මොකද වුනේ? ඇයි මේවා වීලිලා? හැමෝම දුවන්න! මායාගසට මොකක් හරි වෙලා මගේ ස්ට්‍රෝබරි ඔක්කොම වේලිලා! ගමේ හැමෝම හරිම කලබලෙන් මායාගස ළඟට දුවගෙන ගියා. අනේ බලන්න මායාගසට වෙලා තියෙන දේ. ගහ දර කොටයක් වගේ වෙලානේ. මායාගහ මැරුණොත් අපේ ගමම විනාශ වෙයි. අපි ඉක්මනට මොනවා හරි කරන්න ඕනේ. බය වෙන්න එපා. මම මායාගස ඇහැරවන්නම්. අන්නාසි මල්ලි එතනින් ආවේ ගහ ඇහැරවනවාමයි කියලා හිතාගෙන. අන්නාසි මල්ලි ලොකු ස්පීකර් දෙකකුත් අරගෙන ආයෙත් මායාගස තියෙන තැනට ගියා. අන්නාසි මල්ලි හිතුවේ මායාගසට නින්ද ගිහින් කියලා. ස්පීකර් වල සද්දෙට ගහේ තවත් අත්තක් කඩාගෙන වැටුණා. වම්බටු මල්ලිගේ උත්සාහයත් හරි ගියේ නැහැ. කැරට් අයියා පොහොර සහ වතුර කොච්චර දැම්මත් ගහ ඒ වතුර එක බින්දුවක්වත් උරාගත්තෙත් නැහැ. පීච් නංගි මේ දිහා ඈත ඉඳන් හරිම දුකෙන් බලන් හිටියා. අනේ හැමෝම කොච්චර උත්සාහ කරාද? එතකොට ඇත්තටම කොහොමද මායාගස ඇහැරවන්නේ? අනේ මායාගස, මං කොහොමද ඔයාව බේරගන්නේ? මට එක පාරක් කතා කරන්න. පීච් නංගිගේ කඳුළු ගහේ මුලට වැටුනාම කාලාන්තරයක් වැහිලා තිබුණු රහස් දොරක් මැවුණා. ගහ ඇතුලේ තිබුණේ හරිම ලස්සන කාමරයක්. මායාගස නිහඬ වුණේ ගමේ තිබුණ අපිරිසිදුකම සහ යාළුවන්ගේ රණ්ඩු දරා ගන්න බැරුව කියලා එහි තිබුණ පොකුණෙන් පීච් නංගි දැනගත්තා.
යාළුවනේ අපි මේ ගම පිරිසිදු කරමු. එතකොට මායාගස ආයෙත් ඇහැරෙයි. පිස්සු කියවන්න එපා පීට්. කුඩු ඇහින්දම ගස් ඇහැරෙන්නේ නෑ. මම තනියම හරි ගම පිරිසිදු කරනවා. හැමෝම ඇයට හිනා වුණත් පීච් නංගි අධිෂ්ඨානය අතහැරියේ නැහැ. පීච් නංගි තනියෙන් ගම පිරිසිදු කරන්න පටන් ගත්තා. පීච් නංගි මායාගස ළඟ අතුගගා ඉන්නකොට ඇපල් මල්ලි ඈත ඉඳන් මේ දිහා හොරෙන් බලන් හිටියා. ඒ කියන්නේ පීච් නංගි කිව්වදේ හරි. මායා ගසට ආයෙත් පණ එන්න පටන් අරන් මාත් යනවා ගම පිරිසිදු කරන්න. හොහෝ! පීච් නංගි කිව්වේ ඇත්ත. ආයෙත් ගසට පණ එනවා කියන එක දැනගෙන මුළු ගම්මානයම එකතු වෙලා ගම පිරිසිදු කරන්න පටන් ගත්තා. ගම පිරිසිදු වෙන්න මායාගසට ආයෙත් ජීවය ලැබුණා. අන්තිමේදී ගම ලස්සනටම පිරිසිදු වෙලා ඉවර වෙනකොට මායාගස ආයෙත් තැස්සැරියා. මායාගස ආයෙත් ඇහැරුණා. දරුවනේ මම නිහඬ වුණේ ඔයාලා හැමෝටම හොඳ පාඩමක් කියලා දෙන්නයි. මම හැමදාම ජීවත් වෙන්නේ ඔයාලා හැමෝම එකමුතු වෙලා පරිසරයට ආදරය කරනවා නම් විතරයි. අද මේ පීච් නංගි කලා වගේ ඔයාලා හදවතින්ම කරන පොඩි යහපත් වැඩක් වුණත් මුළු ලෝකයම ලස්සන කරන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. ඉදා ඉඳන් කවුරුත් තැන තැන කුණු දැම්මේ නැහැ. ඒවා හරි විදියට බැහැර කරා. ඒ වගේම එකමුතුව වැඩ කළා. පීච් නංගි නිසා හැමෝම තේරුම් ගත්ත අපි ආදරය කරන පරිසරය පිරිසිදුව රැකගත්තොත් විතරයි අපේ ජීවිතත් සතුටෙන් පිරෙන්නේ කියලා. ඒ වගේම රණ්ඩු නොවී සමගියෙන් ඉන්න එක තමයි ලෝකෙ තියෙන ලොකුම මායාව කියලා දැන් මේ හැමෝම දන්නවා.